ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ සාගරයේ ඉන්න බුද්ධිමත්ම ජීවියා ගැන. වෙන කවුරුත් නෙමෙයි. ඔයාලා හැමෝම දන්න ඩොල්ෆින්. ලෝකේ පුරාම ගත්තාම ඩොල්ෆින් කියන පවුලේ වර්ග 40ක් පමණ ජීවත් වෙනවා. හැබැයි අපි හැමෝම ඩොල්ෆින් ගැන දන්නේ බොටල් නෝස් ඩොල්ෆින් කියන සත්වයා හින්දා. මෙන්න මේ බොටල් නෝස් කියන ඩොල්ෆින් අපිට නිතරම දකින්න ලැබෙන්නේ මූවීස් වලින් සහ මැරයින් රිසර්ච් වලදී. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ මුහුදේ ආදරවන්තයා. එහෙම නැත්නම් සෙල්ලක්කාරයා ගැන ඔබ නොදන්නා කරුණු කිහිපයක්. ඩොල්ෆින් කියන්නේ ක්ෂීරපායි සත්වයෙක්. ඒ වගේම ඔයාලා දන්නවා ඇති මෙයා සයන්ටිෆිකලි කතා කරන කෙනෙක්. ක්ෂීරපායි සත්වයෙක් කිව්වම හැමෝම දන්නවා මෙයා කිරි නිෂ්පාදනය කරලා තමන්ගේ පැටවුන්ව පෝෂණය කරන සත්වයෙක්. ඒ වගේම මුහුදෙන් උඩට ඇවිල්ලා තමයි මෙයා හුස්ම ගන්නෙ. මෙයා පැටව බිහි කරන්නේ බිත්තර විදිහට නෙමෙයි සාමාන්‍ය පැටව විදිහට. මෙයාගේ මොළයේ සහ ශරීරයේ විශාලත්වයේ අනුපාතය ගත්තාම මෙයා දෙවෙනි වෙන්නේ මිනිසාට පමණයි. ඒ කියන්නේ මෙයාගේ මොළය යම්කිසි විශාලත්වයකින් යුක්තයි. මෙන්න මේ මම කියන්න යන කාරණාව ඊටාම වැදගත්. මෙයාට තියෙනවා එකොලොකේෂන් කියලා ජීව විද්‍යාත්මක රේඩාර් පද්ධතියක්. මෙයා මුහුද ඇතුළත වස්තුන් හඳුනාගන්නේ මෙන්න මේ කියන රේඩාර් පද්ධතිය හරහා. ශබ්ද නිපදවා යම්කිසි තරංගාකාරයකට මෙයා ශබ්ද එළියට දානවා. එතකොට මෙන්න මේ කියන ඔබ්ජෙක්ට්ස් වල එහෙම නැත්නම් වස්තුන් වල වැදිලා එම තරංග නැවත ලබා ගන්නවා. ඒකෙන් එයා හඳුනා ගන්නවා මෙන්න මේ කියන ඔබ්ජෙක්ට් එකේ සයිස් එක, ෂේප් එක, විශාලත්වය, අන්න ඒ වගේ දේවල්. ඔයාලා හිතලා බලන්න කිසිම පෙනුමක් නොතිබුණත් ඈත තියෙන මඩ වතුර, කිසිම දෙයක් පේන්නේ නැති වතුර පවා මෙයාට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ඩොල්ෆින් කෙනෙක් පැයට කිලෝමීටර් 60ක් විතර වේගයෙන් පීනනවා. සාමාන්‍යයෙන් මෙයාලා ජීවත් වෙන්නේ පොකුරු විදිහට. ඒ පොකුර ඇතුලේ ඩොල්ෆින්ලා 4-5 දෙනෙක් හෝ 100 ගාණක් ඉන්න පුළුවන්. මෙන්න මේ කියන ඩොල්ෆින් පොකුර එකතු වෙන්නේ විශේෂයෙන්ම දඩයමේ යද්දි. ඒ වගේම ඔවුන්ගේ ආබාධිත වුණු සත්වයක් ආරක්ෂා කරද්දී සහ විශේෂම කාරණාව තමයි ඔවුන් සෙල්ලම් කරද්දී. ඩොල්ෆින් කෙනෙක් ගත්තාම එයා ඊටාම බුද්ධිමත්. ඒ වගේම sannivedana හැකියාව ඊටා ඉහළයි. සංවේදීතාවය ගත්තාමත් මිනිස්සු වගේ. ඒ වගේම ටීම් වර්ක් එකටත් ඩොල්ෆින්ලා පුදුමාකාර විදියට දක්ෂයි. ඩොල්ෆින් පවුලේ වැඩිමලා වෙන්නේ ඔර්කා කියන ඩොල්ෆින් විශේෂය. මෙයා ලේසි පහසු චරිතයක් නෙවෙයි. මෙයා කිලර් ඇනිමල් කෙනෙක්. ඒ කියන්නේ මාංශ භක්ෂකයෙක්. මෙන්න මේ කියන ඩොල්ෆින්ලගේ පවුලේ ආරම්භය වසර මිලියන ගාණක් ඈතට දිව යනවා කියලා ෆොසිල් රෙකෝඩ්ස් වලින් පෙන්වනවා. හැබැයි මේ වෙද්දි නම් ඩොල්ෆින්ලාගේ ජීවිතය යම් තර්ජනයකට ලක් වෙලා තියෙන්නේ. ප්‍රධානම හේතුව තමයි පරිසර දූෂණය. ඉතින් ඔයාලා දවසක ඩොල්ෆින් වොච් එකක් බලන්න යනවා නම් මතක තියාගන්න ඕන කාරණය තමයි ඔයාලා මේ දකින්නේ සාමාන්‍ය සත්වයක් පමණක් නෙවෙයි. ඩොල්ෆින් කෙනෙක් කියන්නෙම අතිශය බුද්ධිමත් පෘථිවියේ ලස්සනම නිර්මාණයක්. අන්න ඒකයි අපි Genius of the Ocean එහෙමත් නැත්නම් Smiling Guardian of the Sea අන්න ඒ වගේ අන්වර්ථ නාම වලින් ඩොල්ෆින් කෙනෙක්ව හඳුන්වන්නේ. ඉතින් අපි ඔයාලගෙන් කරන ආදරණීය ඉල්ලීම තමයි පෘථිවියේ ඉන්න සතුන් ගැන දැනගන්න. සතුන්ට ආදරය කරන්න. අන්න ඒ වගේම සතුන්ව රැක ගන්න.